හලෝ යාළුවනි මං අද කියන්නේ විශේෂ දෙයක්. ඒ තමයි චීනය සලිත කරන පියාඹන යුද්ධ ටැංක්. එහෙම නැත්නම් ඉරානය න්‍යෂ්ටික භූමි වනසන ඇමරිකාවේ අදෘශ්‍යමාන මාරයාගේ. රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසාන තප්පරයට. ඇමරිකා හමුදාවේ සතු ලෝකේ බලවත්ම වෙන්න, ලෝකේ වේගවත්ම ඒ වගේම සතුරු ඉලක්ක වලට නිශ්චිතව පහර දෙන්න පුළුවන්. ලෝකේ පියාඹන යුද්ධ ටැංකිය. ඒවත් මේකට කියනවා අපි හැමෝම දන්න B2 ස්පිට් යානෙ. මිල අධිකම ගුවන් යාන අතර මේ B2 ස්පිට් යානෙට හිමිවෙන්නේ විශේෂ තැන. මොකද කියනවනම් මේක එකවර බෝම්බ 100 ගාණක් කරන් යන්න පුළුවන්. මේකේ විශේෂිත හැඩය නිසා සතුරු රේඩාර් වලට නොපෙනී යෑමේ හැකියාවක් තියෙනවා. සතුරු රේඩාර් වලට හසු නොවීමේ යාමේ හැකියාවක් තියෙනවා. සතුරු ඉලක්ක වලට පහර දෙන්න පුළුවන්. මේ නොපෙනී යාමේ හැකියාව ලැබිලා තින්නේ මේකේ විශේෂිත හැඩය නිසා. මේකේ විශේෂිත හැඩය කිව්වොත් මේක ගුරුලා කියන පක්ෂයාගේ හැඩයට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මෙම යානයට ස්පිට් කියලා නම දාලා තියෙන්නේ නොපෙනී යාමේ හැකියාව. එහෙම නැත්නම් නොපෙනී යන ආත්මය කියන නමින් තමයි දාලා තියෙන්නේ. මේක නිර්මාණය වෙන්නේ දෙවන ලෝක යුද්ධයේදී. ඇමරිකාවේ සෝවියට් සංගමය විසින් බෝම්බ හෙලීම සඳහා තමයි යොදාගන්නේ. ඒ කියන්නේ න්‍යෂ්ටික බෝම්බ, විකිරණ බෝම්බ අන්න ඒවා ප්‍රවාහනය කරලා සතුරු ඉලක්ක වලට ප්‍රහාර දෙන්න තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙම යානය නිෂ්පාදනය කරන්නේ නෝත්‍රොප් ග්‍රූමන් කියන සමාගම විසින් තමයි නිෂ්පාදනය කරන්නේ. 1989 මේ යානය පළවෙනි පියාසරිය ආරම්භ කරා. මේකේ සැලසුම වූයේ මුලින්ම යාන 132ක් නිර්මාණය කිරීමට සැලසුම් කරන තිබුණත් හැබැයි සීතල යුද්ධය නිසා අධික පිරිවැය දැරීමට සිදුවීම නිසා කොහොම හරි මේගොල්ලෝ නිෂ්පාදනය කරන්න උනේ යාන 21ක් පමණයි. 1997 වෙද්දී මේ B2 යානයක පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 737ක් පමණ වෙනවා. ඒකට නඩත්තු කිරීමට යන වියදම්තර කොටස් සඳහා සියලුම වියදම් එකතු කරාම ඇමරිකානු ඩොලර් මිලියන 909ක් වෙනවා. වර්තමානයේ ගණන් හදා තියෙන ආකාරය අනුව B2 යානයක පිරිවැය ඩොලර් බිලියන 2 ඉක්මවනවා කියලා. B2 යානයේ හරස්කඩ වර්ගඵලය කුඩා වාහන ගෝලයකට වඩා ඉතා කුඩා කියලයි සඳහන් වෙන්නේ. යානයේ බාහිර ආවරණය ගැන කිව්වොත් ඒකේ රේඩාර් අවශෝෂණය කරලා එහෙම නැත්නම් පරාවර්තනය කිරීමක් සිදු කරනවා. ඒකෙන් රේඩාර් වලට හසු නොවි ඉදිරියට යාමේ හැකියාව මේ යානයට ලැබී තිබේ. මෙම යානයේ ශබ්දය අවම කිරීම සඳහා විශේෂයෙන් සැකසූ පද්ධතියක් මෙම යානයේ අන්තර්ගතව පවතිනවා. B2 යානයට ඉන්ධන පිරවීමකින් තොරව නාවික සැතපුම් 6000ක් දුර, ඒ කියන්නේ කිලෝමීටර් 11100ක් පමණ දුරක් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ සාදා තියෙන ආකාරය අනුව ගුවනේදී ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ යානයට. B2 යානයට කෙටි ධාවන වේගයකින් ඉහළ උසකට යෑමේ හැකියාවක් පවතින හින්දා ඉහළ කාර්යක්ෂමතාවයකින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් තියෙනවා. B2 යාන විවිධ ගැටුම් සඳහා යොදා ගන්න. ප්‍රථම වතාවට යොදාගත්තේ සර්බියාව හා කොසෝවා කියන ගැටුම් වලින් තමයි ප්‍රථම වතාවට යොදාගත්තේ. ඒ වගේම 2001 ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී B2 යාන ඇෆ්ගනිස්තාන් හා තලිබාන් සටන්කාමීන්ට විරුද්ධව යොදාගෙන තිබෙනවා. ඒ වගේම 2003 ඉරාක යුද්ධයේදී මේ B2 යාන යොදාගෙන තිබෙනවා. මීට අමතරව 2011 දී B2 යාන ලිබියාවේ ගඩාෆි පාලනයට එරෙහිව නේටෝ සංවිධානයේ ගුවන් මෙහෙයුම් සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. කොහොම හරි වර්තමානයේ සතු B2 යාන 20ක් තමයි තියෙන්නේ. මොකද 2008 වර්ෂයේදී සිදු B2 යාන අනතුරකින් එක B2 යානයක් ඇමරිකාවට අහිමි වෙනවා. දැන් ඔහු සතුව තියෙන්නේ B2 යාන 20ක් පමණයි. ඒ වගේම මේ වර්තමානයේ ඉරාන යුද්ධයට එහෙම නැත්නම් මැද පෙරදිග යුද්ධයට ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක වෙත ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරය සඳහා අධි ප්‍රහාරක B2 යාන මගින් ප්‍රහාර එල්ල කරා ඔබට මතක ඇති. එයින් න්‍යෂ්ටික බලාගාර සුනි විසුලුණා. ඒ සඳහා යොදාගත්තේ බංකර් බස්ටර් කියන විශේෂිත මිසයිල් ජාති. මේ B2 යාන ඉරානීය න්‍යෂ්ටික ඉලක්ක 6ක් වෙත පහර දුන්නා මතකයි. 2024 මැයි මාසයේදී නෝත්‍රෝ ග්‍රූමන් කියන සමාගමට B2 යාන නඩත්තු කිරීම සඳහා හා වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් බිලියන 7ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබෙනවා. USA එහෙම නැත්නම් ඇමරිකාව දැන් නිෂ්පාදනය කිරීමට යනවා B20 කියන ඔය විදිහටම හදලා තියෙන වැඩි දියුණු කරපු ගුවන් යානයන් නිෂ්පාදනය කිරීමට යොමු වෙලා තිබෙනවා. මේ B2 යානය ගැන කිව්වොත් යුද තාක්ෂණයේ මෙන්ම ඉංජිනේරු තාක්ෂණයේ විශ්මය කේටම පෙන්වන මහා සම්දිස්ථානයක් කිව්වොත් නිවැරදි. මොකද කියනවනම් ඇමරිකාවේ බලය පෙන්වන ප්‍රධානතම ගුවන් යානය කිව්වොත් මේ B2 යානය හඳුන්වන්න පුළුවන්. අතිනවීන B20 යානය ලෝකයට පැමිණීමත් සමග B2 යානය විශ්‍රාම ගැනීමේ හැකියාවක් පවතිනවා. කෙසේ වෙතත් මේ B2 යානය ඇමරිකා ඉතිහාසයේ කිව්ව නොමකින සලකුණ තිබූ යුද උපකරණයක් විදිහට ඉතිහාසයට එක්කෙනා. කෙසේ වෙතත් මේ මැද පෙරදිග යුද්ධය කෙසේ හෝ අවසන් වෙලා ලෝකවාසී හැමෝටම සාමය උදා වේවා පතමි. මම මේ වීඩියෝෙන් සමුගන්නවා Dream of Life ශ්‍රී ලංකා.